අද අපි යනවා දෝව කාසල් බලන්න. එංගලන්තයේ වසර 2000ක ඉතිහාසය තුළ වැදගත් සන්ධිස්ථානයක් වුණ දෝව කාසල් එක අද අපි බලන්න යමු. මේ තියෙන්නේ දෝව කාසල් එක තියෙන ප්‍රදේශය සතපුම් 90ක් පමණ තියෙනවා. අපි එනම් යමු. දැන් මේ දෝව කාසල් එක තියෙන ප්‍රදේශයට ඇතුල් වෙන ගමන් ලොකු වටයක් යන්න ඕන කාසල් එක තියෙන ස්ථානයට එන්න. වාහනේ පාක් කරන් පස්සේ කෙලින්ම යන්න තියෙන ටිකට් කවුන්ටරේට. එතනදී හම්බුණා රිස්ට් බෑන්ඩුයි මැප් එකයි. දැන් ඉතින් මැප් එකට අනුව තමයි කාසල් එක බලන්න යන්න වෙන්නේ. කෙන් ප්‍රාන්තයේ දෝව ටවුන් එකට ඉහළින් මේ දෝව කාසල් එක පිහිටලා තියෙන්නේ. ප්‍රංශයට මුහුදු මාර්ගයෙන් කිට්ටුම ස්ථානය තමයි මෙතන. ඒ නිසා අවුරුදු 900ක් යුරෝපා ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට තිබුණු එකම ප්‍රධාන බලකටුව තමයි මේක. ඒ නිසා මේක කී ටු ඉංග්ලන්ඩ් කියලා කියනවා. වසර 1179 ඉඳලා අවුරුදු 10ක් ඇතුළත දෙවැනි හෙන්රි රජතුමා තමයි මේ දැවැන්ත දෝව කාසල් එක නිර්මාණය කළේ. මාලිගයට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව තමයි මේ. පාලමක් ලෙස විවෘත වන මේ දොරටුව වැසූ පසු ඉතාම ආරක්ෂිතයි. දැනට සංචාරක ආකර්ෂණයක් වෙලා තියෙන මේ මාලිගාවේ අවුරුදු 1000ක් විතර පැරණි සැඟවුණු දේවල් සොයාගෙන යමු. අපි මේ ගමන් කරන භූමියට යටින් රහස් උමන් මාර්ගයක් තියෙනවා කිව්වොත් විශ්වාස කරනවද? අපි ඒකේ විස්තරේ පස්සේ බලමු. දැන් අපි යනවා ග්‍රේට් ටවර් එක බලන්න. මෙතින් ඒ කාලේ පාවිච්චි කරපු දුනු ඊතල, ආරක්ෂිත හිස් වැසුම් කඩු, බොහෝ විට මේ කුටිවල ආරක්ෂක බටයන් ඉන්න ඇති. ඕගොල්ලෝ මාලිගාවට ඇතුල් වෙනකොට දැක්ක නේද මාලිගාව සෑහෙන උසකින් පිහිටලා තියෙන්නේ කියලා. ඒ වුණාට මේ මොකද්ද බලන්න. මේ ඉතා ගැඹුරු ළිඳක්. අඩි 100ක් විතර යටක ඉඳලා තමයි වතුර අරගෙන තියෙන්නේ. මේ තියුණු ප්‍රතිරෝධ ක්‍රම ඒකට භාවිතා කරලා තියෙනවා. මේ තමයි හෙන්රි රජතුමා භාවිතා කරපු ආසනේ අනුරුව. ඇයි මේකේ නිල් පාට ගාලා තියෙන්නේ? ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. ඒ කාලේ නිල් පාට කියන්නේ ඉතා මිල අධික සංයෝග වලින් හදාගත්ත දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා රජවරුන්ට තමයි මේ නිල් පාට භාවිතා කරන්න හැකි වෙලා තිබිලා තියෙන්නේ. රජතුමාගේ පෞද්ගලික හැම භාණ්ඩයක්ම වගේ නිල් පැහැයෙන් වර්ණ ගන්වලා තියෙනවා. මේ තමයි රජතුමාගේ කාර්යාලය. බලන්න මෙතන තියෙන විශේෂත්වය. මේ ජනේලය තුලින් එන හිරු එළිය මේ ප්‍රදේශය ආලෝකමත් කරනවා වගේම වීදුරුව මගින් ආවරණය කරලා තියෙන මේ සිදුර හරහා තවත් කළුවර කාමරයක් ආලෝකමත් කරනවා. මම ඊළඟට යන්නේ ටවර් එකේ ඉහළම කොටසට. දැන් මේ ඔබට පෙනෙන්නේ දෝව කාසල් එකේ ග්‍රේට් ටවර් එකේ ඉඳලා බලනකොට නිරිත දිශාවෙන් පේන දර්ශනයයි. බලන්න කොච්චර ලස්සනද කියලා. තවත් අපි පැති කීපයකින් බලමු මාලිගාව වටේ තියෙන දර්ශනය. දැන් මේ බලන්නේ ඊශාන දිශාව දෙසින් පෙනෙන දර්ශනය. දැන් අපි යමු තවත් මාලිගාවේ තියෙන විශේෂ දේවල් බලන්න. මේ තමයි රජතුමා ආහාර ගත්ත භෝජන ශාලාව. රජතුමාගේ විනෝදාංශය තමයි චෙස් ක්‍රීඩාව. රජතුමා වෙනුවෙන්ම හදපු යුද ඇඳුම්, යුද ආවරණ
ඒ වගේම ආයුධ බොහෝ විට මේ ස්ථානයේදීම හදන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ කාලේ මේ මුළු තැන්ගේ කොච්චර කාර්යබහුලව තියෙන්න ඇද්ද? ලිපෙන් වාදනයට ලැබෙන රස්නය මෙම ක්‍රමයෙන් විවිධ මට්ටම් වලදී අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන දර පෝරණුව දෝව කාසල් එකේ පළවෙනි වීඩියෝ එක මෙතනින් නිමා වෙනවා. තවත් සැඟවුණු විස්තර අරගෙන දෙවෙනි වීඩියෝ එකෙන් හමු වෙමු.